එක බ්ලොග් Welcome back to my YouTube channel. කොහොමද ඉතින් අරට සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? මේ vlog එක තමයි අන්තිම යුනි vlog එක. ඒ ඇයි කියලා මං අන්තිමටම කියන්න. එක රහසක්. අන්න ඉතින් මං ගොඩ දවසකට පස්සේ කොලේජ් යනවා නෙවෙයි. මං ගොඩ දවසකට පස්සේ තමයි ඔයාලට කොලේජ් vlog එකක් අරන් එන්නේ. මං දැන් කොලේජ් එකට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් කොලේජ් එකට ආවා. මේ ඉන්නේ අපේ දුලාෂ. මෙයාත් එක්ක vlog එකක් කරනවා. අනිත් කෙනා තමයි සෙහන්ස. ඊට එහා පැත්තේ තනියම ඉන්නේ මෙලිසා. පටන් ගන්න. මෙන්න මේ තියෙන වීඩියෝ ක්ලිප්ස් ටික නම් අපිට කරන්න වැඩක් නැතුව වීඩියෝ කරපු. බොරු කීකිය වීඩියෝ කරනවා ඉතින්. තෝනිද බෑන්ක. පලයන්ට මෙන් දාන්න. ඕනයි. හායි. අස්සනයි. මේ ඉන්නේ මනුජයි කේතකි. හලෝ ළමයි. අපි ගොඩක් කාලෙකින් තමා channel එකේ YouTube channel එකකින් vlog එකක් කරන්නේ කොලේජ් එකේ. ඇත්තටම කිව්වොත් ගොඩක් කාලෙකින් කොච්චර කාලයක් වගේද? මාස ගොඩකට පස්සේ තමයි කොලේජ් එකේ vlog එකක් කරන්නේ මේ විදිහට. ඔයාලට බැංගල් ඕන නම් මාව contact කරගන්න. මෙයාගේ නම්බර එක description එකේ දාන්න. box එකට ගමේ කොහොමද? ඔයාලා මෙයාව contact කරගෙන මෙයාගෙන් bangles ගන්න. මේ තියන්නේ අපේ කොලේජ් එක. එනල් මෙච්චර දවසක් හිටියා එක vlog එකක් කරේ නෑ. lectures ආවෙත් නෑ. ඔව් lectures එන්නෙත් නෑ නේද? මම vlog කරේ නෑ. මම ඉගෙන එයා ආවා. ඉගෙන ගත්තා vlog කරන එක පොඩ්ඩක් කියන්න අතර කරා. මේ දවස්වල assignment නේ. මේ දවස්වල අපි ඇත්තටම කිව්වොත් assignment ගොඩකට හිර වෙලා ඉන්නේ. දැන් නම් ගොඩක් ඒවා ගලිය ඉවරයි. ගඩ වෙන්න. එහෙනම් අපි ඊළඟ කොටසින් හම්බෙමු. බයි. පරණ සින්දුව. ඇයි ඒක අහලා නැද්ද? මේ ඉන්නේ ගයනි. දැන් නම් අපේ ලෙක්චර්ස් ඉවරයි. මම දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මේ තියන්නේ vlog එකේ දෙවනි දවස. ඔන්න ඉතින් මම දැන් කැම්පස් යන්න තමයි රැස්ති වෙන්නේ. ඔය බලමු අද දවස කොහොමද ගෙවන්නේ කියලා. ඉතින් ටිකට වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න. මං අද උදේම මගේ ජර්නල් එක ලිව්වා. එහෙම දවස පටන් ගත්තම දවස හරියම ලස්සනට නිදහසේ ගෙවන්න පුළුවන්. දැන් මං ඉක්මනට ලෑස්ති වෙනවා කැම්පස් යන්න. හරි දැන් මම ලෑස්තිලා ඉවරයි. එහෙනම් මං ගෙන් යන්න. අපි කොලෙජ් එකට යමු. මං පාරට යනකොට ලස්සන දේ දුන්නක් පායලා තිබ්බා. පේනවද ලස්සන? ඔන්න දැන් මං කොලෙජ් එකට ආවා. අපිට උදේ තියෙන්නේ graphic lecture එක. අද නම් assignment ටික ඉවර කරගන්න තමයි තියෙන්නේ. මේක හැදුවේ මං.
ලෙක්චර්ස් ඉවරලා බඩගිනි නිසා අපි ආව මොන හරි කන්න. ඒක තමයි අර රුහානය අහන්නම ඊට පස්සේ කෑම කාලා මම ගෙදර ආවා. ගෙදර එනකොට පොඩ්ඩක් වැස්සා. මේ ඉතින් vlog එකේ 3 වෙනි දවස. මං අද චර්ච් යන්න තමයි මේ රෙඩි වෙන්නේ. මේ අපේ චර්ච් එකේ ක්‍රිස්මස් ට්‍රී එක. තාම ඒක සරසලා ඉවර නැහැ. ඊට පස්සේ මං ගෙදර ඇවිත් The Girlfriend movie එක බැලුවා. movie එක බලලා මං කරන්න තිබ්බ assignment කරන්න ගත්තා. ඉතින් මේ vlog එක අන්තිම වෙනි vlog එක කිව්වේ ඇයි කියලා මං දැන් කියන්න. මේ අවුරුද්දේ අන්තිම නිසා මේ අවුරුද්දට කරන අන්තිම යුනි කොලේජ් vlog එක තමයි මේ. එහෙනම් මං අදට ගිහින් යන්න. පරිස්සමින් ඉන්න. Bye.